චිරන් ආයිබෝවන් ඩිල්ෂාන් අද අලුත් එක්කෙනෙක් ඉන්නවා නාමිනී ආයිබෝවන් දේශබන්දු දෙන්නකෝන් තමයි හැබැයි අපේ අදත් මාතෘකාව එයා අලුත් නෑ අපිට නේ අලුත් නෑ අපි සෑහෙන කතා කරලා තියෙනවා අදත් එයා ගැන කතා කරලා තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ දේශබන්දු දෙන්නකෝන් හැබැයි තාම රටේ පොලිස්පති නීතියේ අර්ථයෙන් වැඩ බලන පොලිස්පතිවරයෙකු ඉන්නවා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්න සිද්ධ වෙන්නේ පොලිස්පතිවරයා එමදුරේ කටයුතු කිරීම අත්හිටුවාලමින් අධිකරණ නියෝගයක් ලබා දී ඇති නිසා පොලිස්පතිවරයා දේශබන්දු දෙන්නකෝන් ඔහු එමදුරේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා ඒ නිසා පොලිස්පතිවරයා වැඩ කරන්න කෙනෙක් පත් කරන්න සිද්ධ වෙනවා ඒ අනුව තමයි ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබ තිබෙන්නේ. හැබැයි හෙට අනිත් දවසකම දේශබන්දුට පොලිස්පති පට්ටමත් නැති වෙන බව තමයි දැන් සමහරු කියන්නේ. ඩිල්ෂාන් මේ ඒකේ ප්‍රධාන වෙඩිමුරය ඊයේ පත් වුණා මේ මාලිමාවේ ආණ්ඩුවෙන් മന്ത്രിවරු 115 දෙනෙක් අත්සන් කරලා කතානායකවරයාට බාර දුන්නා ලිපියක්. ලිපිය අපි ගාව තියෙනවා ලිපිය මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා. ඒ ලිපියේ ආමන්ත්‍රණය තියෙන කරු කතානායකතුමා පාර්ලිමේන්තුව කෝට්ටේ. කියලා තියෙන්නේ මේ කරුණු 27ක් මේ ලිපියේ දක්වලා තියෙනවා. ඒ කරුණු 27ම සඳහන් වෙලා තියෙන්නේ තෙන්නකෝන් මහත්මයා මේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වුණාට පස්සේ සිදුවෙච්ච විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ එයාට මහතා කියන්න ඕනද මහත්මයා කියන්න ඕනද මොකද දන්නද මේ කමෙන්ට් සෙක්ෂන් එකේ නිතර අහනවා නාමිනීට දැන් අලුත්නේ මෙතෙන්ට අවිලා ෆස්ට් ටයිම් එක ගත්තේ දේශබන්දු තෙන්නකෝන්ද දේශබන්දු තෙන්නකෝන් මහතාද කෙනෙක් චෝදනාවට ලක් වූ පමණින් මහතා කියන ගරුනාමය ඉවත් විය යුතුද මගේ අදහස මහතා අපි මිනිස්සෙක්ට ගරු කරලා අමුතු ගෞරවාන්විත පදයක් නෙමෙයි මහතා මහත්මිය කියන්නේ සාමාන්‍යයෙන් අපිට සමාජ ජීවත් වෙන ඕනෑම කෙනෙක්ට අපිට ගෞරවයෙන් කතා කරන්න පුළුවන් වචනයක්. හැබැයි අනිත් පැත්තෙන් දේශබන්දු තෙන්නකෝන් කිසියම් වරදකට චෝදනාවක් ලැබලා තියෙනවා. ඒතර ගරු අධිකරණයකින් නඩු විභාගයකට පස්සේ සුදුසුකම්ලත් අධිකරණයකින් සාධාරණ නඩු විභාගයකින් පස්සේ යම් කිසි පුද්ගලයෙක් වරදකරුවෙක් කියලා අධිකරණය තීරණය කරනකම් සියලුම පුද්ගලයන් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට යටත් වෙනවා. මේ වෙලාවෙත් දේශබන්දු දෙන්නකෝන්ට එරෙහිව චෝදනාවක් තිබුණත් ඒ චෝදනාවට යටත් ඔහු රක්ෂිත බන්ධනාගත කරනු ලැබ සිටියත් තවදුරටත් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය දේශබන්දුටත් හිමි. හැබැයි දිල්ෂන් ඒක හිමි. හැබැයි අපි මිනිස්සෙක්ට මහතා කියනවද මහත්මිය කියනවද ගරු කියලා කතා කරනවද කියන එක මම හිතන්නේ ඒක අපි මත පදනම් වෙන්නේ. ඒතර අපිට කියන්න පුළුවන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කෙනෙක් කැමති නම් තව කෙනෙක් කැමති නම් දේශබන්දු තෙන්නකෝන් මහතා තව කෙනෙක් කැමති නම් දේශබන්දු. ඉතින් තව කෙනෙක් කැමති නම් බන්දු. එහෙමත් කියන්නේ ඒ අපි තව කෙනෙක් ආමන්ත්‍රණය කරන විදිය තීරණය වෙන්නේ තනිකරම අපි මත. සමහරු බන්දු සීල කියලා. ඔව්. සහ දැන් කෙනෙක් අපිව ආමන්ත්‍රණය කරන විදියෙන් අපි නෙමෙයි අපි කවුද කියන එක නෙමෙයි තීරණය වෙන්නේ. ඒ දැන් මම දිල්ෂාන්ට කතා කරන විදිහේ මම කවුද කියන එකයි තීරණය වෙන්නේ. එහෙම නැතුව මම කවුද කියන එක නෙවෙයි. දිල්ෂාන් මම දේශබන්දු තෙන්නකෝන් මහතා කියනවාද මම දේශබන්දු කියනවාද මම බන්දු සීල කියනවාද ඒකෙන් කියවෙන්නේ මං ගැන. අනිවාර්යයෙන්. දැන් දිල්ෂාන්ට මම වෙනත් වචනකින් ආමන්ත්‍රණය කරා කියනකෝ අපි සભ્ય සමාජය තුළ භාවිතා නොකරන මම ඒ භාවිතා කරන වචනෙන් දිල්ෂාන්ගේ චරිතය ගැනවත් දිල්ෂාන්ගේ දක්ෂතාවය ගැනවත් කිසි දෙයක් ගැන ඩිෆයින් වෙන්නේ නැහැ. ඒකෙන් ඩිෆයින් වෙන්නේ මම ගැන. මම කෙනෙක් ආමන්ත්‍රණය කරන විදිය. ඒ නිසා මම කියන්නේ අපි ඒ දේ ගැන වොරි වෙන්න ඕනේ නැහැ. අපි වොරි වෙන්න ඕන මේ වෙලාවේ අපේ රටේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කාර්යපරිපාටිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ වෙලාවේ මේ සිදුවීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව ඉදිරියට ගන්න ලබන ක්‍රියාමාර්ග අපේ රටේ නීති ආධිපත්‍ය තහවුරු වෙන කොහොමද බලපාන්නේ කියන එක තමයි අපේ අවධානයට යොමු වෙන්නේ. ඒ සංවාදයේදීත් වඩා වැදගත් වෙන්නේ ෆැක්ට්ස්. සහ දැන් අර දේශබන්දු තෙන්නකෝන් මේ වෙලාවේ රක්ෂිත බන්ධනාගාරගතව ඉන්නේ යම් චෝදනාවක් සම්බන්ධයෙන්ද ඒ සම්බන්ධයෙන් තාමත් ඔහු සැකකරුවෙක් පමණයි. නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඔහුට හිමි. හැබැයි මීට පෙර වෙනත් වරදක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු වරදකරු ලෙස නම් කළා. වන්දි ගෙවන්නත් ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් ඛණ්ඩනය සම්බන්ධයෙන්. ඒ සියල්ල එසේ තිබෙද්දී දැන් කොහොම හරි ඔය ලිපිය බාර දෙනවාට 115 දෙනෙක් අත්සන් කරලා තිබ්බනේ. මේ අත්සන් කරපු 115 දෙනාම මාලිමාවේ මන්ත්‍රී. පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225නේ. කතානායකවරයා හැරගත්තොත් 224යි. සරල වහුතරේ 113යි. ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අත්සන් කරලා තියෙනවා. ඔව්. දැන් ඒ අත්සන් කරලා ලබා දීපු මේ ලිපියේ දිල්ෂාන් මේ මතු කරලා තියෙනවා ප්‍රධාන කාරණාවක් විදිහට මම මේ ලිපියම පුටා ගන්නම්. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම කියලා මේ තියෙන අංක කිහිපයක්
දරන මූලික අයිතිවාසිකම් පෙත්සම් 9කින් පුරවැසියන් කිහිප දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇත. දැන් මේ ලිපිය බාර දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරෙන් ඉවත් කළ යුතු බවටනේ. ඔව්. හරි. එහෙනම් ඒ සඳහා හේතු තමයි මේ දක්වන්නේ. හේතු තමයි එබැයි මේ පත් කිරීමත් අභියෝගයට ලක් කරලා තියෙන අධිකරණය. ඒ පෙන්වන එක හේතුව. ඒකත් මතක් කරලා තමයි. හැබැයි ඒක තාම මේ ශ්‍රේෂ්ඨාධිකරණදී විභාගයට ගණන් තර්කයට ලක් වෙමින් තියෙනවා. මේ උදේ ගම්මන්පිල ලස්සන කතාවක් කියලා තිබුණා නාමිනී ආපු වෙලාව ඉඳන් කිව්වේ ඒක හොයාගමු කියලා. මේ එතන උදේ ගම්මන්පිල කියලා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණේ හෝ අධිකරණේ විභාග වන කරුණක් බැවින් ඒක පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්න බෑ ස්ථාවර නියෝග අනුව කියලා. දැන් මේ ලිපියේ ඊළඟ පියවර වෙන්නේ කතානායකවරයා මේක පිළිගත්තොත් මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන එක. දැනටමත් පාර්ලිමේන්තු විවාදය සඳහා දින නියම කරලා තියෙනවා. ඔව් අපිට ඒක අහන්නත් පුළුවන් අද මේ අපි ඉස්සරහට අහමු. හැබැයි උදේගම්මන්පිල මතු කරන නීති තර්කය තමයි මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා මතු කරන නීති තර්කය තමයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙන නඩුවක් තියෙනවා. එහෙම නඩුවක් තියෙනකොට ස්ථාවර නියෝග යටතේ ඒ කරුණ සම්බන්ධයෙන් විවාදයට ගන්න බෑ කියන කාරණා. හැබැයි ස්ථාවර නියෝග පාර්ලිමේන්තුවට තමයි අදාළ වෙන්නේ නේද? අනිවාර්යයෙන්. සහ මම දන්නා තරමින් අධිකරණයට බෑ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ කොහොමද කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නීති නියෝග පනවන්න. අනිවාර්යෙන්. අපි පැහැදිලිව මුලින් මතක තියාගන්න ඕන බලතල බෙදීමක් කියන දෙයක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව හතරවන ව්‍යවස්ථාවකට අරගෙන කියවුවහම ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන ආකාර කිහිපයක් තියෙනවා. පහක් තියෙනවා. ඒ පහෙන් වැදගත්ම දෙයක් තමයි රටේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒකනේ අපි ඡන්දෙ දීලා മന്ത്രിවරු පත් කරගෙන තියෙන්නේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය ස්වාධීන ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් හැම වෙලේම මේ අතර වෙන් කරපු බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ එක ආයතනයකට බැහැ අනිත් ආයතනය නොසලකා හැරලා ඒ ආයතනයට වඩා මම ලොකුයි කියලා හිතලා වැඩ කරන්න බෑ. අධිකරණය අනිවාර්යයෙන්ම ස්වාධීන වෙන්න ඕනේ. අධිකරණය හැම දෙයකම ඉහළින් තියෙන්න ඕනේ. මොකද නීතිය ආධිපත්‍ය පවතින්න ඕන නිසා. නමුත් එතනින් අදහස් වෙන්නේ ව්‍යවස්ථාදායකයේ කාර්යයෙන් ඉවත් කරන්න අධිකරණයට බලයක් ලැබෙනවා කියලා. එකිනෙක ආයතන අතර සුපරීක්ෂණ බලයක් පවරනු ලැබ තිබෙනවා. සංවර්ණය සහ තුලනය වෙනුවෙන්. හැබැයි මේ සංවර්ණය සහ තුලනය කියන අපේක්ෂාව ඉක්මවා ගිහිල්ලා අනිත් ආයතනයේ කාර්ය කර්තව්‍ය මේ වළක්වා ගන්න කිසියම් ආයතනයකට ගෙන ඒක විධායකයටත් බෑ ව්‍යවස්ථාදායකටත් බෑ අධිකරණයටත් බෑ. නිසා අපි මේ උදේගම්මන්පිල හිටපු මන්ත්‍රීතුමාගේ නීති තර්කය කියවා ගත යුත්තේ මේ සන්දර්භය ඇතුලේ මට මතක විදිහට අනුර බණ්ඩාරනායක කතානායකවරයා ලෙස තාම වැදගත් ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. ඒතර අධිකරණ නියෝග වලින් කොයිතාක් දුරට පාර්ලිමේන්තුව බැඳෙනවද කියන එක තර්කයට බඳුන් විය යුතුයි. ඒ අර්ථයෙන් ගත්තොත් ඉතින් අධිකරණයේ විභාග වෙමින් තියෙන කරුණක් සම්බන්ධයෙන් වුණත් පාර්ලිමේන්තුවේදී විවාද කරන්න බැයිද කියලා නැවත හිතන්න වෙනවා. ඒ කොහොම හරි විවාදෙට දින නියම කරලා තියෙනවා. දැන් දින නියම කරලා තියෙනවා. ඩිලිෂාන් මේ කරුණු 27 මේ කරුණු 27ම දක්වලා තියෙන්නේ විශේෂ කාරණා එක තමයි දැන් මේ දේශපති තෙන්නකෝන් මහත්මයාව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් මේ කරුණු දැක්වීම කරන්නේ. ඔහු විසින් පොලිස්පති ධූරයට පත් වුණාට පස්සේ කරපු යම් විසමාචාර චෝදනා. මේ කරුණු 27ම පෙළගස්වලා තියෙන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්යපටිපාටි පනත අනුව. ඒ පනතේ දක්වලා තියෙන යම් කරුණු අනුව තමයි මේ චෝදනා 27ම ගොනු කරලා තියෙන්නේ. මේ පනත තියෙනවා මගේ ළඟ බලන්න පුළුවන් අපිට දිලින අපිට මේක බලන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔව් මේ තියෙන්නේ ඒ පනත ඩිලිෂන් දැන් මේකේ කරුණු ගත්තාම මේ ඔහුගේ දුරයේ බලතල බරපතල අන්දමින් අනිසලස යොදා ගැනීම සහ විෂමාචාර ක්‍රියා සිදු කිරීම කියන මෙන්න මේ චෝදනා දෙක යටතේ තමයි මේ කරුණු 27ම ගොනු කරලා තියෙන්නේ. දැන් මේ පනත ගත්තොත් මේක 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්යපටිපාටිය පනත නිලයන් දෙකක් සම්බන්ධයෙන් තමයි විධිවිධාන දක්වා තියෙන්නේ. එකක් පොලිස්පති අනිත් එක නීතිපති. දැන් මීට පෙර නීතිපතිවරයා සම්බන්ධයෙන් මේ පනත ආයි කරලියට ආව සංවාදයක් තුන මතකද අර ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ නම ඇඳෙමින් නම් කරලා තිබුණු පිරිසක් 5 දෙනෙක් හෝ 6 දෙනෙක්. ඔවුන් සැකකරු ලයිස්තුවෙන් ඉවත් කරන්න කියලා නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරන්න. හැබැයි එතනදී
පාරට බැස්සනේ. ඩුස්සන් සටන් පාට කියමින් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධව කතාව ආයේ තියුණා. එතනදී නීතිපතිවරයා ඉවත් කිරීම සඳහා යෝජනා කළ පිරිස් මේ පනත තමයි උපුටා දැක්වේ මේ පනත ප්‍රකාර ඔහුව දුරෙන් ඉවත් කරන්න පුළුවන් කියලා. එතකොට නීතිපතිවරයා සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා කොහොමද මේ අය ඉවත් කරන්නේ කියලා. ඒතර ඔබ සඳහන් කරන්න චිරාන විෂමාචාරය සහ මේ බලය ආයතන සදා ගැනීම සම්බන්ධයෙන් මේ මොන කරුණු යටතේද මේ ඉවත් කිරීම කරන්න පුළුවන් කියලා විධිවිධාන සලසන්නේ මේ පනතේ 3 වෙනි වගන්තිය. 3 නිසි බලය ඇති අධිකරණයක් විසින් වස්තු භංගත්වයට පත්වූයෙකු බවට තීන්දුව කරනු ලැබීම. ඒ කියන්නේ බංකොලොත්. එහෙමනම් දේශපාලන දෙන්න කෝණ සම්බන්ධයෙන් නම් එහෙම වෙලා නැහැ නේ. ඔව් හැබැයි දේශබන්දුගේ නමට දීපලත් නැහනේ. ඔව් දීපලත් හැබැයි අරක්කුව දාලා තිබ්බා. ඔව්. නෑ මේක යාගේ නමට කියලා කියන්න බෑ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා දැන් දේශබන්දුගේ නමට දීපලත් නැත්තම් ඒතර එහෙම බැලුවොත් බංකොලොත් පුද්ගලෙක් වෙන්න එපා. එහෙම නෑ බංකොලොත් නෙවෙයිනේ. ගිනුම් වල මුදල් තියෙන්න පුළුවන්. වැටුපක් තියෙනවානේ. උපයා ගන්න වැටුපක් ගිනුම් වල මුදල් තියෙන්න පුළුවන්. බංකොලොත් නෑ. හරි. ඊළඟට යන්න කියනවා රෝගාතුර වීම නිසා හෝ ශාරීරික හෝ මානසික අබලතාව නිසා දුරේ කටයුතු කරගෙන යාමට නුසුදුසු වීම. එහෙම වගක් තාම නම් බෙල්ල නැහැ. රක්ෂිත බන්ධනාගාරගත වුණත් රෝහල්ගත වුන්නේ නැහැ. නෑ. ඔව්. හරි. කියන්නේ එහෙම එකක් පේන්න නැහැ. ඔව්. චරිත දූෂණය රාජ්‍ය ද්‍රෝහය අල්ලස ඇතුළත් වරදකට වරදකරු කරනු ලැබීම. චෝදනා නම් තියෙනවා. හැබැයි වරදකරු වෙලා නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉස්සරහා වරදකරුණා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ චරිත දූෂණය රාජ්‍ය ද්‍රෝහීත්වය හෝ අල්ලස තිබෙන්නේ නැහැ. ඔන්න දැන් ඔය දක්වා තියෙන එක. විෂමාචාරය හෝ දූෂණය සම්බන්ධයෙන් වරදකරු වීම. වරදකරු වීම. ඊළඟට තියෙනවා ඔහුගේ දුරේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීම. ඒක තමයි දැන් තියෙන චෝදනාව. ප්‍රබල චෝදනාව, ප්‍රමුඛ චෝදනාව. බරපතල ලෙස රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරු වීම. ඒකත් ඕනනම් සැලකිලිට ගන්න පුළුවන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඩිල්ෂාන් ඒ පොලිස්පති වෙන කලින්. එතකොට මේක පොලිස්පති උනාට පස්සේ කියලා ලිස්සලා යන්න පුළුවන්. කෙනෙක්ට ලිස්සලා යන්න පුළුවන්. දුරේ කටයුතු වලදී දැඩි පක්ෂග්‍රාහීත්වයක් සම්බන්ධයෙන් වරදකරු වීම හෝ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුව සිටීම අවසන් වීම. මේ අන්තිම කරුණක් වෙලා නැහැ දේශබන්දු තෙරණකෝන් අප දන්නා තරමින් තවම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. ඔව් ඩිල්ෂාන් දැන් මේ කරුණු වලින් බහුතරයක් මේ මං කියව කරුණු වලින් කරුණු 27න් බහුතරයක්ම තියෙන්නේ මේ W15 හෝටලයට අදාළ වෙච්ච සිදුවීම. මේ වෙඩිතවීම කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් මේ ස්ථානට යොමු කිරීම, කොට්ටාශයේ වාහන පාවිච්චි කිරීම, වෙඩිතවීමට නියෝග කිරීම මේ සියල්ලම මේ සිදිර අදාළව. විෂමාචාරය, දූෂණය, බලය ආයත යොදා ගැනීම. විශේෂයෙන්ම තමන්ගේ යටතේ ඉන පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටිමින් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙක් සම්බන්ධ කරගෙන පොලිස් දෙපාර්තමේන්තුවට කියන්නේ මේ රජයට අයිති ආයුධ සහ ඒ සම්පත් යොදා ගැනීමෙන් මේ කරපු අපරාධය. මේ සම්බන්ධයෙන් ඇත්තටම මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ නියෝගය කියවුවහම මහේස්ත්‍රාත්තුමා විශේෂයෙන්ම කරුණු දෙකක් අවධානයට යොමු කරන එකක් තමයි අපරාධ යුක්තිය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මේ සමස්ත සිදුවීම කොයිතරම් නරක විදියට බලපාලා තියෙනවද සහ නීති ආධිපත්‍යයට රටේ මේක කොයිතරම් නරක විදියට බලපාලා තියෙනවද කියලා. එතුමා ඒකත් නැවත දිගහැරලා කියනවා සාමාන්‍ය නීතියට අපි හැමෝම එක වගේ යටත්නේ නීතිය උඩින් තියලා නීතියට රස්සාවේ බරපතලකම. අපි කොච්චර ඉහළ තනතුරක් දරුවත් අපි කොච්චර පොඩි රස්සාවක් කරත් ඒව අදාළ වෙන්නේ නැතුව අපි හැමෝම පොදුවේ යටත් වෙන්න ඕනේ. ඒතර දැන් මෙයාගේ නිලය ඉතාමත් විශාල නිලයක්නේ. පොලිස්පති ධූරය කියන. එතකොට මේ ධූරයක් දරන ගමන් සාමය ආරක්ෂා කරනින සාම නිලධාරියෙක් වශයෙන්ම මේ වැඩේ කරාම ඒ සම්බන්ධයෙන් ජනතාවට ඇතිවෙන හැඟීම ඒ කියන්නේ තව දුරටත් අපි මේ නීතිය විශ්වාස කරන්න ඕනද අපරාධ යුක්තිය ක්‍රියාත්මක වෙන ආකාරයේ විශ්වාස කරන්න ඕනද මෙන්න මේ නිසා අධිකරණයේ මනස සහ මහජනතාවගේ මනස විශාල කැළඹීමකට ලක් වෙලා තියෙනවා කියලා එතුමා වචන වලින්ම එතුමාගේ නියෝගයේ කියලා තියෙනවා. ඔය කරුණු සැලකිලිට ගනිමින් තමයි එතුමා තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ඉල්ලීමක් කරාම අභියාචනාධිකරණයෙන් රිට් පෙත්සමක් ගොනු කරා මේ රිට් පෙත්සම් පවා ප්‍රතික්ෂේප කළේ අභියාචනාධිකරණය. මේ පොලිස්පතිවරයා මේ රටේ පොලිස්පතිවරයා මේ කියන එක නැවත අවධාරණය. ඩිල්ෂාන් දැන් ඒ කරුණම මේ චෝදනා පත්‍රයේ 21 වෙනි කරුණ දක්වලා තියෙනවා 2025 2/27 වන දින සිට 2025 3/19 වෙනි දක්වා දැන් පොලිස්පතිවරයා වෙලා ඉන්න කාල සීමාවෙදී දැන් මේ මාතර මහේස්ත්‍රාත්වරයා නියෝගයක් කරන්න මෙයා වැරස් කරන්න කියලා. හැබැයි එහෙම නියෝගයක් කරලා තියෙන කොටත් ඒක පිළිගන්නේ නැතුව අධිකරණයට බාර වෙන්නේ නැතුව හැංගිලා හිටියා. ඒකම වරදක්. දුරයේ බලතල
අනිසි ලෙස පාවිච්චි කිරීම විසමාචාර ක්‍රියාවක් විදිහට තමයි සහායක දුරේ බලතල වගේම තමන්ගේ තියෙන මට පේන විදිහට තියෙන අර මේ ඇරගන්ස් කියලා කියන්නේ ඇරගන්ස් සහ දේශපාලන හයිකාරකම එක පැත්තකින්. මට හිතෙනවා එතන තියෙනවද කියලා මේක නීති අර්ථයෙන් අපිට කියව ගන්න වෙයි. රාජකාරී පැහැර හැරීම. මේ පොලිස්පතිවරයා ඔහුට රාජකාරීමේ වගකීමක් තියෙනවනේ නීතිය ගරු කරන්න. ඔව් තමන් නිවැරදි නම් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයට කොහොමත් යටත්. හැබැයි තමන් නිවැරදි නම් ඒකෙන් කියන්නේ නැහැ අධිකරණයේ මගහැර ඉන්න ඕන කියලා. අධිකරණයට ගියා බාර වුණා නීතිඥවරු ඇල්ලුවා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න අවශ්‍ය. මම වැරදිකරු කියලා අධිකරණ ක්‍රියාදාමයට එන්න තිබුණා. මම වැරදිකරු වුණත්. දැන් ඒ වරද වහගන්න තව වරදක් කරන එක නෙමෙයි කළ යුත්තේ. සහ ඒ මගෙන් සමාජයට වැරදි අර එක්සාම්පල් එකක් එන්නේ. වැරදි පූර්වාදර්ශයක්. කොහොම හරි නාමිනී චිරාන් දැන් ඔය W15 හෝටලේ ඉස්සරහා සිදුවෙච්ච වෙඩිතැබීම සම්බන්ධයෙන් කාරණාව තාම අධිකරණයේ විභාග කරනවානේ. ඒ කාරණාව සම්බන්ධයෙන් තාම දේශබන්දු තෙන්නකෝන් හෝ වෙනත් කෙනෙක් වරදකරු කරලා නැහැ. අර මුලින් කියවුණා වගේ නැවත කියවුණා වගේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඔවුන් සියලු දෙනාට තියනවා දේශබන්දු තෙන්නකෝන්ද ඇතුළු. හැබැයි අධිකරණ නියෝගයක් තිබියදී අධිකරණයේ මග හරිමින් සිටීම එක බැලුබැල්මටම අස්මානයටම වරදක්. තර්ක කළ නොහැකි වරදක්. ඒ කියන්නේ පොලිස් කණ්ඩායම් 6ක් අවම වශයෙන් රට පෙරලන් හොයද්දි. නේ සියලු මාධ්‍ය ආයතන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමාජ මාධ්‍ය මේ ගැන කතා කරද්දි කෝදේශබන්දු කෝරටේ පොලිස්පති කියලා හොයද්දි මේක රටේ කීර්තිනාමය පවා අභියෝගයට තර්ජනයට ලක් කරමින් ඔහු හැංගිලා හිටියා. ඔව් දැන් කොහොමද ඩිල්ෂාන් මේ කරුණු 27 අතර අදාළව මේ ලිපිය කතානායකතුමාට බාර දීලා තියෙනවා ඊයේ දවසේදී. අද මේ කාරණාව ගැන කැබිනට් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. දැන් මොකද මේකට ඉස්සරහට වෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී මේ නලින්ද එමත්තුමා තමයි පිළිතුරු ලබා දුන්නේ. මේක මේ අප්‍රේල් මාසෙදී පාර්ලිමේන්තුවට ගන්නවා කියලා එතුමා කිව්වා. අපිට ඒක අහන්න පුළුවන්. අපි මේ අද කැබිනට් ප්‍රෙස් එකේදී නලින්ද ජයතිස්ස කැබිනට් ප්‍රකාශකවරයා ඔබ දන්නවා අධිකරණ තීන්දුවක් ලබා දුන්නේ ඔහු සේවය කිරීම අත්හිටවන. ඒතකොට මේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්යපටිපාටි පනත ප්‍රකාරව නීතිපති සහ පොලිස්පති ඉවත් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදය තමයි ආණ්ඩුව අනුගමනය කරමින් ඉන්නේ. ඒ අනුව മന്ത്രിවරු 75කට වඩා වැඩියෙන් අතරම මේ තිබෙන්නේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක්. හරි. පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාවක් മന്ത്രിවරු 75කට වැඩියෙන් අත්සන් කරලා කතානායකවරයාට ලබා දුන්නාම දැන් අපි ඊයේ එක ලබා දුන්නා മന്ത്രിවරු 115ක් අත්සන් කරලා තියෙනවා. මේක න්‍යාය පුස්තකයට ඇතුළත් වෙනවා. න්‍යාය පුස්තකයට ඇතුළත් වෙලා දින 5කට පස්සේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට එනවා. ඊළඟට පාර්ලිමේන්තුව රැස් වෙන ආසන්නතම දිනේදී අප්‍රේල් 8 හෝ 9 කියන දවස් දෙකකින් එකකදී මේ ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕන. නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුළුව මන්ත්‍රීවරු 113කට වඩා වැඩි සංඛ්‍යාවක්. 190. අපි හිතනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 සම්මත කරගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. ඒ සම්මත කරගන්නවත් එක්කම විනය මේ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා. ඒ පරීක්ෂණ කමිටුව 3 දෙනෙක්ගේ සමන්විත වෙන පනත අනුව අග්‍රවිෂකාරවරයා විසින් පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණ විෂකාරෝගයේ සභාපතිත්වයෙන් පොලිස් කමිසමේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායකයින් දෙදෙනාගේ එකඟත්වයෙන් පත් කරන පරිපාලන දැනුමක් තියෙන නිලධාරියෙක් හැටියට මේ 3 දෙනා පත් කිරීමත් ඒ යෝජනා සම්මතයේදී ඇතුළත් වෙනවා. ඒක පත් කරාට පස්සේ පරීක්ෂණ කමිටුව විසින් ලබා දෙන වාර්තාව කතානායක ඉදිරිපත් කරාම ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් ගෙනල්ලා ඒත් මන්ත්‍රීවරු 113ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් සම්මත කරගත්තාම ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට මේක තමයි 2002 අංක 5 දරන මේ නිලධාරීන් ඉවත් කිරීමේ කාර්යපටිපාටි වල සඳහන් වෙන්නේ. ඒ අනුව තමයි ආණ්ඩුව කටයුතු කරමින් යන්නේ. හරි. බොහොම පැහැදිලි සරලයි. දැන් එතකොට ඊළඟට වෙන්න නියමිතව තියෙන්නේ පාර්ලිමේන්තු විවාදය සිදු කිරීම. විවාදෙ නෙමෙයි මේක සම්මත කර ගැනීම ලිෂාන්. 8 හෝ 9 මේක සම්මත කරගන්න ඕනේ. කර ගැනීම සරල බහුතරයකින් නේ. තුනෙන් දෙකක් ඕනේ නැහැ. කියන්නේ විශේෂ බහුතරයක් ඕනේ නැහැ. සරල බහුතරයක්. ඒ කියන්නේ 113ක්. ඕකෙදි ලැබෙන්නේ දැන් 115ක් අත්සන් කරලා තියෙනවනේ. අනිත් පැත්තේ කොහොමත් 159ක් මාලිමාවට තියෙනවා. අනිත් පැත්තෙන් සජිත් කිව්වනේ සජිත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිව්වා මේක බැලු බැලමට විරුද්ධ වෙනවත් කිසිම හේතුවක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ සහාය දෙනවා කියලා කිව්වා. විශ්වාස බංග එදාගෙනවත් සහාය දෙනවා, අදගෙනවත් සහාය දෙනවා වගේ එකක් සජබෙත් කිව්වා. ඉතින් එහෙම බැලුවම මේකේ අර කොහොමත් ආණ්ඩු පක්ෂෙට ඉතින් කොහොමත් මේ සහාය ලැබුණා. ආණ්ඩු පක්ෂයට ඒක සම්මත කර ගැනීමේ ඉතා ඉහළ හැකියාවක් තියෙනවා. හරි. එහෙම සම්මත වුණාට පස්සේ ඊට පස්සේ කරන්නේ
කමිටුවක් පත් කරන එක පරීක්ෂණ කමිටුවක් 3 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක්. එක්කෙනෙක් ඒ කමිටුවට පත් කරන්නේ අග්‍ර විනිශ්චයකාරවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්. ඔහු තමයි කමිටුවේ සභාපතිත්වයට දරන්නේ. දෙවැන්නා පොලිස් කොමිසමේ සභාපතිවරයා නිල බලයෙන් පත් වෙනවා සහ තුන්වැන්නා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ගේ එකඟතාවයේ සහිතව කතානායකවරයා විසින් තමයි පත් කරන්නේ. එතකොට මේ කමිටුවේ බලතල මොනවද, මේ කමිටුවට තියෙන කාර්යකර්තාවය මොනවද කියන එක ඔය පනතේ දීර්ඝව තියෙනවා. සහ ඉතින් සමස්තයක් විදිහට මේ දක්වලා තියෙන චෝදනා විමර්ශනය කරන්න ඕනේ. කරලා ඒ රිපෝට් එක පාර්ලිමේන්තුවට සබ්මිට් කරන්න ඕනේ. ඔව් ඒ රිපෝට් එකේ ඩිල්ෂාන් තියෙනවා නම් මේ චෝදනාවට ලක් වෙන කෙනා කියන්නේ මේ පොලිස්පතිවරයා වරදකරු කියලා ඔන්න ආයි පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් තියෙනවා. ඒ ඡන්ද විමසීමේදී මේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණොත් මොකද අප්‍රමාදව ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා පොලිස්පතිවරයාව එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා. ඔන්න ඕක තමයි මේ 18 වෙනි වගන්තිය කියවන්නම්. මේ පනතේ 17 වන වගන්තියට අනුකූලව න්‍යාය පුස්තකයේහි එසේ ඇතුළත් කරනු ලැබූ යෝජනා සම්මතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලව කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන් ඒ යෝජනාවට පක්ෂව ඡන්දය දුනහොත් ඒ යෝජනා සම්මතය අදාළ වන ඒ දුරය දරන්නා ජනාධිපතිවරයා විසින් අප්‍රමාදව දුරයෙන් ඉවත් කරනු ලැබිය යුත්තේය. ඔන්න ඔක තමයි වෙන්නේ. හැබැයි දැන් මෙහෙම එකකුත් තියෙනවා. දැන් ඊයේ මම පොලිබයිට් සෙග්මන්ට් එකේ ඉඳගත්ත පාර්ලි චම්පික රණවක හිටපු අමාත්‍යතුමා එක්ක. ඔහු යෝජනා කරපු කාරණාවක් තමයි මේ වටවංගු ගහන්න ඕනේ නැහැ. පොලිස්පතිවරයා දුරයෙන් ඉවත් කළ යුතු නම් ඒ හැකියාව ඒ අභිමතය ජනාධිපතිවරයාට තියෙනවා කියලා. දැන් මේ යන පාර ටිකක් දිගයිනේ. වංගු සහිතයිනේ. ඒ කියන්නේ 75 දෙනෙක් අත්සන් කළ යුතුයි. ඒක හරියනේ අත්සන් කරලා තියෙනවා. අත්සන් කරලා ලිපියක් යෝජනාවක් කතානායකට බාර දෙනවා. හරි දැන් මේ තියෙන්නේ ඒක. හරි. ඒ යෝජනාව කතානායකවරයා බාර ගන්න ඕනේ. ඊට පස්සේ ඒක සම්මත වෙන්න ඕනේ. පුස්තකයට ඇතුළත් කරලා පස්සේ පාර්ලිමේන්තුව සම්මත වෙන්න ඕනේ. ඊට පස්සේ පරීක්ෂණ කමිටුවක් පත් කරන්න ඕනේ. ඒ පරීක්ෂණ කමිටුව පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. ඒක දීර්ඝ පරීක්ෂණයක්. සාක්ෂි කැඳවීම සියල්ලම ඇතුළත්. හරි. ඊළඟට පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන්න ඕනේ නැවත පාර්ලිමේන්තුවට. ඒ පිළිබඳ නැවත මේ ඡන්ද විමසීමක් සිදු කරන්න ඕනේ. ඒ ඡන්ද විමසීමේදී නැවත වාර්තාව සම්මත වෙන්න ඕනේ. සම්මත වුණොත් ජනාධිපතිවරයාට ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඔච්චර වටවංගු යන්නේ නැතුව ජනාධිපතිවරයාටම බැයිද මේ ඉවත් කිරීම කරන්න? මේ පනතේ මම එතනදී ආයෙත් මට අවසර දෙන්න මේ පනතේ මුල් වගන්ති දෙකක් උපුටා ගන්න. 4 වෙනි වගන්තිය. ඔව් මට මතක තියෙනවා. 4 වෙනි වගන්තිය. 4 එක මෙහෙම කියනවා. 3 වන වගන්තියේ ආ ඈ හෝ ඌ වන ඡේදවල සඳහන් හේතු එකක් හෝ වැඩි ගණනක් මත දෙවන වගන්තියේ නිශ්චිතව සඳහන් දුර දෙකින් කවර හෝ දුරයක් දරන්නෙකු ඉවත් කිරීම ජනාධිපතිවරයා විසින් කරනු ලැබිය යුත්තේ. මොනවද මේ වගන්තිය උඩේ? හරි. ඒ කියන්නේ ජනාධිපතිවරයාට පුළුවන් කෙලින්ම ඉවත් කරන්න. හැබැයි තුන්වෙනි වගන්තියේ ආ ඈ ඌ වගන්ති වලට අදාළව. රයිට්. මොනවද ඒ කියලා බලමුකෝ අපි. මෙන්න ප්‍රශ්නකට ඉවත් කරන්න පුළුවන් වගන්ති. ඔව්. නිසි බලය ඇති අධිකරණයක් විසින් වස්තුබංගත්වයට පත්විය යුතු බවට තීන්දුව කරනු ලැබීම. එහෙම කරලා තියෙනවා නම් වටවංගු ඕනේ නැහැ. ජනාධිපතිවරයාට පුළුවන් ඉවත් කරන්න. හැබැයි දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් එහෙම එකක් වෙලා නැහැ. නෑ. ඔව්. ඒ නිසා බෑ. එතනදී. ඊළඟට රෝගාතුර වීම නිසා හෝ ශාරීරික හෝ මානසික අබලතාව නිසා දුරේ කටයුතු කරගෙන යාමට නුසුදුසු වීම. එහෙම එකක් නෑ. හැබැයි දැන් මේ වරදකට වරදකරු නැත්තම් මෙහෙමයි කියලා කවුද තීරණය කරන්නේ? හරි. ඒකත් ව්‍යවස්ථාවේ පනත දක්වලා තියෙනවා. 4.2 පළවන උපවගන්තියේ සඳහන් බලතල ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයා විසින් ඒ උපවගන්තියේ සඳහන් කර ඇති හේතු පවත්නා බව තහවුරු කිරීම පිණිස ස්වකීය මතය අනුව තමන් හිතන විදිහ අනුව ප්‍රමාණවත් වාචික හෝ ලිඛිත සාක්ෂි සැලකිලිට ගත යුත්තේ. ජනාධිපතිවරයා හිතන විදිහට ලිඛිත හෝ වාචික සාක්ෂි තියෙනවා නම් ප්‍රමාණවත්ව දේශබන්දු තෙන්නකෝන් රෝගාතුර වෙලා ශාරීරික හෝ මානසික අබලතාවයට පත් වෙලා ඒ නිසා දුරේ කටයුතු කරන්න බෑ කියලා ජනාධිපතිවරයාට පුළුවන් ඉවත් කරන්න. හැබැයි එහෙම ලිඛිත හෝ වාචික සාක්ෂි නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට ඈ පුළුවන් නේ. හරි. චරිත දූෂණය රාජද්‍රෝහීත්වය හෝ අල්ලස ඇතුළත් වරදකට වරද කරනු කරු ලැබීම. එහෙම වෙලත් නැහනේ. එහෙම එකක් චෝදනා තමයි තියෙන්නේ. පේන්නේ නැහැ. නෑ චෝදනත් නැහැ. රාජද්‍රෝහීත්වය සම්බන්ධයෙන් චෝදනාවක් ගොනු වෙලා නැහැ.
කට විවාහාරය තියෙනවා වෙන්න අල්ලස අල්ලස සම්බන්ධයක් තියෙනවා. නේ, කට විවාහාරය තියෙනවා වෙන්න ඔය පුළුවන්. අර ගෙදරදී අර හැම්පස් වගේක් තිබ්බ කියලා කිව්වනේ. ගොනු චෝදනාවක්. ඒ කියන්නේ ඒක ජනාධිපතිවරයාගේ මතය අනුව මේක ඇත්ත කියලා හිතන්න තරම් වාචික හෝ ලිඛිත සාක්ෂි නැතුව ඇති. ඔව්. නේ. නැත්තම් ඒක මත ජනාධිපතිවරයාට ඉවත් කරන්න පුළුවන්. ඊළඟට ඈ එනවනේ. ඊළඟට ඌ ඈ නෑ. ඌද ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුව සිටීම අවසන් වීම. ඒක වෙලත් නෑ. නෑ. ඉතින් ඒ නිසා ජනාධිපතිවරයාට තියෙන සීමාකාරී තත්වයක්. ඒ නිසා තමයි ඔය දිග පාරේ යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔය ඉතින් ඔය පාරේ ඔහොම යන්න නැතුව ඉතින් පොඩි සරල වැඩ ඉතින් දේශපාලන මහත්මයාට ඕනනම් තියෙන්නේ අර බන්ධනාගාර නිලධාරීන් පොඩි කොලයක් ඉල්ලගෙන දුරෙන් ලියුමක් ඉල්ලා ලියන්න. දෙන්න. ලියුමක් ලියන්න ජනාධිපති මේ තුමා ඇඩ්‍රස් අනුර කරලා කුමාර දිසානායක මහතා ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති කාර්යාලය කොළඹ. ඒ වගේම දුරෙන් ඉල්ලා තමයි සිටීමයි කියලා. අපි තවත් දෙයක් හැම වෙලේම මතක තියාගන්න ඕනේ. ඒක තමයි දැන් මේ මොහොතේ සමාජයේ ලොකු උණුසුමක් ඇති වෙලා තියෙනවානේ මේ සිදුවීම සම්බන්ධයෙන්. ඔව්. අර අපි කියන්නේ වගේ කටවහරට අපි ගොඩාක් චෝදනා එල්ල කරනවා. ඒවා අපේ ජනමතය අනුව ඔව්. වැරදි. නමුත් මෙතන ඉඳන් අවුරුදු 10ක් ගියාට පස්සේ අපි ඉඩක් ඉතුරු කරන්න හොඳ නැහැනේ දේශපාලන තෙන්නකොන්ට අනිවාර්යයෙන්. මගෙන් දේශපාලනිකව පලිගත්ත කියන්නේ. ඒතර ඒ කාලින දේශපාලන තත්වයන් අනුව දේශපාලඥයන්ටත් අපිට තියන්න හොඳ නැහැනේ. ඔව්. මාලිමා ආණ්ඩුව හරි ඒ හිටපු ආණ්ඩුව ඒ කාලේ දේශපාලන පලිගැනීම් කරේ මෙහෙමයි මොකද කියලා. දේශපාලන පරිගැනීම් කරා කියලා උනාට පස්සේ මොකද්ද අපේ තියෙන ඉතිහාසයේ ආයි දුරේ ස්ථාපිත කරලා එක්කෝ දේශපාලන ඉඟවට පුත් වෙනවා, ගෙවලා මැති ඇමතිවරු වෙලා. එහෙමත් වෙනවනේ ලිෂාන් එහෙමත් වෙනවා නේ එහෙම ඉතිහාසයක් අපිට තියෙන්නේ ඒක හොඳ පොයින්ට් එකක්. හරි ඉඩක් ඉතුරු නොකළ යුතුයි මේ දුරෙන් ඉවත් කිරීම දේශපාලනිකයි කියලා. ඒකයි දැන් අර ජනාධිපතිට එහෙම හැකියාවක් තිබුණත් ඕනනම් මේ හතරට මොකක් හරි දාලා ඔබලා කරන්න පුළුවන්කම මට තියෙන්නේ. හිතුණා. ඔව්. මට හිතුණා කියලා කියන්නේ තියෙන්නේ. තියෙන්නෙත් එහෙම ජනාධිපතිට අපේ රටේ ජනාධිපතිවරු හිටියානේ. හිටියානේ. ඒ අයට හිතුණා ඔව්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන එකක් තියෙන අය තමයි වැඩි මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත කෙනා කියලා. හිමි කෙනා කියලා හිතිලා ඔව්. එයාව අගමැතිවරට පත් කළා. ඔව්. එහෙම එහෙම හිතුණා. ඉතිහාසයක් තියෙනවා අපිට. ඔව්. ඉතින් මෙතන තියෙන්නේ ජනාධිපතිවරයාට හේතු තියෙන පරිදි කියන්නේ ජනාධිපතිවරයාට ඩිස්ක්‍රෙෂන් එකක් නැත්නම් අභ්‍යන්තරානුසාරී බලයක් එක්තරා විදිහකට තියෙනවා. ඔව්. නමුත් ඒවා ක්‍රියාත්මක කරාම මෙතන ඉඳන් අවුරුදු 10ක් 15ක් යනකොට මේ සිදුවීම් හැමෝගෙම ඔළුවෙන් අමතක වෙලා ඔව්. කාලීන සමාජයේ තිබ්බ සිදුවීම මොකක්ද කියලා ඊට පස්සේ මේක ඒ කාලෙටත් අතිශය දේශපාලනික හේතුවක් කාරණාවක් බවට පත් වෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් අර දිගපාර වුණත් ඒ පරීක්ෂණයක් කරලා ඒ ප්‍රොසීඩර් එක ඇතුලේ දුරෙන් ඔව්. ඉවත් කිරීම සුදුසුයි. මේ අර චිරාන් කිව්වගේ දෙකින් ඕනේ නෑ. හරි සරලයි. අර මං කිව්වනේ හරි සරලයි. තමන් කවුද කියලා තමන්නේ පෙන්වන්න ඕනේ. ඔව්. දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට පුළුවන් ඉල්ලාස් වෙන්න. නැත්තම් දෙයියනේ මෙච්චර හත් පොලේ ගාගෙන තව නේ මොකටද කොහොම හරි දැන් එතකොට පොත් නම් සෑහෙන කියවනවා. ඔව් ඩෙලිෂන් මේ දුම්බර බන්ධනාගාරයේ මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලක උඩුමහලේ තනිව තමයි එතුමව 8 දෙනෙක් තියන්න පුළුවන්. 8 දෙනෙක් තියන්න පුළුවන් කාමරයක් ඒක. හැබැයි ඒ උඩුමහලෙම කවුරුත් නැහැ. එතුම විතරක් තනි කාමරයක රඳවලා තියෙනවා. ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි. එතුමන්ට තියෙන ආරක්ෂක විධි විධාන හින්දා. මොකද අර යුක්තිය මෙහෙම කාලේ අල්ලපු කට්ටිය ඉන්නවා. ඒ නිසා තර්ජන තියෙන්න පුළුවන් කියන පූර්ව නිගමනය යටතේ එතුමන්ට පූර්ව ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. තනියෙන් තමයි කාමරයක ඉන්නේ. එකම ඉල්ලීමක් කරලා තියෙනවා මේ ගෙදරින් තුන් වෙලටම කෑම ගෙනත් දෙන්න කියලා. ඔව් ඉල්ලීම් දෙකක්. ඉස්සර මේ කිලින්නකෝ මේ තුන් වෙලටම ගෙදරින් කණ්ඩ ගේන්න අවසර දෙන්න කියලා. ඒ අතින් ඒක සාමාන්‍යයෙන් රිමාන්ඩ් බාර් ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. යනුව ඒක බොහොම සරලව ලබා දීලා තියෙනවා. තුන් වෙලටම දේශබන්දු මහත්මයා ගෙදරින් තමයි තාම කන්නේ. හැබැයි ඒක සමහර තැන්වල ලියලා තියෙන දැක්ක දේශබන්දු හිරබත් කයි. ඒක වැරදි. හිරබත් කන්නේ ගෙදරින් කන්නේ. හැබැයි එකකට අඳුම ගන්න රජයේ සල්ලි හරි ඉතුරු ඉතුරු කෑම වෙලා කරේ. කොහොම හරි මේ තව ඉල්ලීමක් කරලා තියෙනවා ජේලර් මහත්තුරුන්ගෙන් මේ එයාට බන්ධනාගාරයේ තියෙන පුස්තකාලය පරිහරණය කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ අනුව ජේලර් මහත්තුරුන්ගේ මොකද්ද කියන්නේ උපදෙස් අනුව පොත් කියවනවලු මේ ගිවිච්ච දවස් ටිකට පොත් 7ක් 8ක් කියවලා තියෙනවා මේ පොත් පෙරලන්නේ නැතුව පොත් කියවනවා නම් හොඳයි. ඒ ඉතින් අපි අමතක කරන්න හොඳ නැහැ හිට්ලර්ලා වගේ මිනිස්සුන්ත් හොඳට පොත්පත් කියවපු මිනිස්සු. ඔව් නේද? ඒක අර අපි පොත්පත් කියවීම අපේ උපාධි සහතික ගාන අනුව තීරණය වෙන්නේ නැහැ. අපේ තියෙන හොර වංචා සහගත බව, අපේ තියෙන අපරාධ වලට තියෙන නැඹුරුකම, සල්ලි වලට තියෙන ආසාව, ඒවා මං හිතන්නේ මේ අපේ උපාධි සහතික වලින් අපි පොත් කියවන තරමින් තීරණය වෙනවා කියලා. ඒක තීරණය වෙන්නේ අපි ජීවත් වෙන වටිනාකම් අනුව. ඒ කියන්නේ දැන් කියවන එක අපිට අපි තේරුම් ගන්නේ අපේ පරිමාණයට අනුවනේ. ඔව්. දැන් එකම තේක වුණා. හරි මේක විද්‍යාත්මක පරීක්ෂාවක් කරලා බැලුවොත් චිරාන්ට දැනෙන රස එකක්, නාමිනීට දැනෙන රස එකක්,
මට දැනෙන රස වෙන එකක්. ඒ මට දැනෙන රස තීරණය වෙන්නේ මම බීලා තියෙන අනිත් පාන වර්ග. ඔව්. හරි. ඊළඟට මම හුරු වෙලා තියෙන විදිහ ඒවත් එක්කනේ තේද පොතේ ලියලා තියෙන වාක්‍ය ඒ වචනාර්ථ කෙනෙක් තේරුම් ගන්නේ ඒ අයගේ පරිමාණයන් අනුව. උත්සාහ තමන්ට සාධාරණීකරගන්න කරන්න ඕන මොකද්ද? ඒකට ඒ පොතේ තියෙන දේ තමන්ට කැමති විදිහට යොදාගන්න එක තමයි හැමෝම කරන්නේ. ඕක කරන්නේ. කොහොම හරි මේ හරි ලේසි ඔය පොත් කියන අතරතුරේදී එතුමන්ට පුළුවන් මේ බොහොම සරලව ජෙලර් මහත්තයගෙන් කොලේකුයි පෑනකුයි ඉල්ලලා අර ඩෙලිෂාන් අපි කිව්ව විදිහට අර ඇඩ්‍රස් එක දාලා ලියුමක් කියවන්න ජනාධිකාරියට. හරි ලේසි මම හිතන්නේ මම හිතන්නේ නෑ ලියයි කියලා. දැන් මෙච්චර කාලේ නොලියපු එක දැන් ඕක හදිස්සිය ලියන්නේ නෑනේ. ඔව්. ඉතින් ඒක එහෙම තමයි. හැබැයි ඒ අතරේ දැන් ඔය W15 හෝටල් ඉස්සරහ සිදුවෙච්ච පිටිදැබීම සම්බන්ධයෙන් ඔව්. එක්කෙනෙක් විතරනේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා. ඔව්. තව පිරිසකගේ නම ඇඳිලා තියෙනවා සැකකරුවන් ලෙස නම් කරලා තියෙනවා. හැබැයි ඒ අය අත්අඩංගුවට නොගෙන සිටීමට අභියාචනාධිකරණය හමුවේ නීතිපතිවරයා සහ ඒ සැකකරුවන්ගේ නීතිඥයන් අතර එකඟතාවයක් ඇති වුණා. ඔව්. හරි. ඒකේ ඉන්නවා කොළඹ අපරාධ කොට්ටාශයේ ඉහළ නිලධාරියෙක්. ඔව්. සහකාර අධ්‍යක්ෂවරයාද මේ උසාවි ප්‍රවෘත්තියක් මට ලැබුණා අපේ ප්‍රවෘත්ති කාමරයෙන්. මම මේ ප්‍රවෘත්තියම පුටා ගන්නම් මෙහෙම මාතර වැලිගම W15 හෝටලේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇතිකරන තිබෙන එකඟතාව නීතිපතිවරයාගේ විරෝධතාවට යටත්ව අප්‍රේල් මාසේ 28 දක්වා දීර්ඝ කරන බව අද තීරණය කළ තියෙනවා අභියාචනාධිකරණය. ඒ නීතිපතිවරයා විරෝධත්වය පළ කළොත් හැබැයි ඒ එකඟතාව අවසන් වෙනවා. නීතිපතිවරයා විරෝධත්වය පළ නොකළොත් අප්‍රේල් 28 වෙනිදා දක්වා ඒක දීර්ඝ වෙනවා. ඔව් දැන් දේශපති දෙනකොන් මහත්මයාව ආයි උසාවි ගේන්නේ අප්‍රේල් 3 වෙනිදා මට මතක විදිහට. ලබන සතියේ. තව රැ කීපයක් තියෙනවා. තව කීපයක් තියෙනවා. බන්ධනාගාරයේ ගත කරා. ඔව්. එදාට අප ලැබෙයිද? ඒක අපි බලමු මොකද වෙන්නේ කියලා නේ. බලමු මොකද වෙන්නේ. ඒක අධිකරණය බාරයි. ඔව්. හරි දැන් ඒ අතරේ සහ අපි තව දෙයක් මතක තියාගන්න ඕන සාමාන්‍යයෙන් අපේ රටේ දැන් ඔය ඇප ලැබෙනවනේ ඕනෑම අපරාධයක් කරලා අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරාම ඇප ලැබෙනකොට ගොඩාක් වෙලාවට සමාජයේ ලොකු කතාවක් තියෙනවා අන්න අපරාධකාරයෝ නිදහස් කරා වැඩක් නැහැ ඔක්කොම බොරුව තමයි දැන් ඉතින් ඇල්ලුවට වැඩක් නැහැ ඊළඟ පැත්තෙන් ගෙදර යයි අපි හොඳට මතක තියාගන්න ඕනේ ඇප ලබා දීමේදී පවතින නීතිය තමයි ඇප ලබා දීම තමයි රීතිය ඇප ලබා නොදීම තමයි ව්‍යතිරේකය. ඒ කියන්නේ ඇප කියන්නෙම මිනිස්සෙගේ අයිතියක්. මොකද නිදහසනේ සීමා වෙන්නේ. මහේස්ත්‍රාත්වරයාට උපදෙස් දීලා තියෙන නීතියෙන් ඇප දෙන්න පුළුවන් හැම වෙලේම ඇප දෙන්න. හැම අවස්ථාවම හොයන්න බැරිම නම් විතරක් මේ ඇප දෙන්න එපා. ඇප දෙන්න එපා. ඒක හේතුව තමයි දැන් හිතන්නකො දැන් අපි ඇත්තට වැරදක් කළා නැතුවත් අපිට චෝදනා නැගෙන වෙලාවල් තියෙනවානේ. මේක ඕගොල්ලෝ තම තමන්ගේ ජීවිතේට අදාළ කරගන්නකො හිතන්නකො. එතකොට එහෙම වෙලාවක තමන්ගේ නිදහස සීමා කරලා තමන් දවස් 14කට හිතන්නකො සෙල් එකක් ඇතුළට දාන එක තමන්ගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න බලපාන හේතුවක් වෙන්න පුළුවන් ඒ දවස් 14ක් බන්ධනාගාරගත වෙලා ඉන්න එක. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම මේ පුද්ගලයන්ට පුද්ගලනන්‍යතා සහ අපේ මතයක් තියෙනවා මේ පුද්ගලයෝ ගැන වැරදි කරන චෝදනා ලබන නමුත් නීතිය මිනිස්සු දිහා එහෙම මේ පුද්ගලයාට මෙහෙම නීතිය එහෙම නැහැ නීතිය හැමෝටම පොදුයි ඒක රජතුමාටත් එකයි පාරේ ඉන්න යාචකයාටත් එකයි හැබැයි නම් මෙහෙම කැලලක් තියෙනවා නේ කියන්නේ නීතිය හැමෝටම එකයි අධිකරණයේ ඉස්සරහා සියල්ලෝ සමානයි නමුත් නීතිය රැකවරණ ලබන්න කෙනෙක්ට තියෙන හැකියාවේ ප්‍රමාණය අතම් විට වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ මට පුළුවන් නම් හිතු විදියට වියදම් කරන්න. මට පුළුවන් නම් රටේ හොඳම ලෝයා අල්ලන්න මට ලැබෙන රැකවරණයයි. එහෙම ලෝයා කෙනෙක් අල්ලගන්න බැරි. ඊටාම සාමාන්‍ය පුරවැසියෙක් ලැබෙන රැකවරණයයි දෙකක්. ඔව් ඕකට concept ඕකට theory එකක් තියෙනවා haves versus have nots කියලා. ඒ කියන්නේ තියෙන අය සහ නැති අය අතර වෙනස. මේක නීතිය හඳුනගෙන තියෙන. නීතිය කියන්නේ විශේෂයෙන්ම නීතිය අපි කියන අධ්‍යයනය තුල හඳුනගෙන තියෙන තත්වයක්. ඒ කියන්නේ සල්ලි තියෙන දේශපාලන බලය තියෙන කෙනෙක්ට ජනාධිපති නීතිඥවරයෙක් අල්ලලා නීති සහාය ගන්නකොට ඒ නඩුවේම අනිත් පැත්ත සාමාන්‍යයෙන් සල්ලි නැති සමාජ බලයක් නැති කෙනෙක් නම් එයාට අල්ලන්න වෙන්නේ Tamanට සල්ලි තියෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් ආධුනික නීතිඥයෙක්. අපි දන්නවා ආධුනික නීතිඥයෙක් සහ සීනියර් ලෝයර් කෙනෙක් නැත්නම් ජනාධිපති නීතිඥයෙක් අතර නීති දැනුම සහ අධිකරණයෙන් පවා එක නීතිඥයන්ට මේක ප්‍රායෝගිකව ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා. කොටින්ම කිව්වොත් නීතිඥවරයෙක් අධිකරණයේ භාවිතා කරන භාෂාව පවා
ඉංග්‍රීසි සහ සිංහල කියන දෙකෙන් කතා කිරීම පවා යම් වෙනසක් ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන දිල්ෂාන්කව හරියටම හරි නීතිය රැකවරණය ලැබීමටත් වඩා යුක්තිය කියන කාරණාව ඉටුවීමේදී මෙන්න මේ සමාජීය කරුණු හේතු වෙනවා. ඒ නිසා තමයි අපේ සිස්ටම් අපේ නීති පද්ධති සහ අපේ දේශපාලන කියන්නේ පාලන පද්ධති සකස් වෙන්න ඕනේ. අන්න ඒ පරතරය පුළුවන් තරම් මේ අවම කරන්න බ්‍රිජ් කරන්න. එතකොට ඒ නිසා තමයි පබ්ලික් ඉන්ට්‍රෙස්ට් ලිටිගේෂන් ඊට පස්සේ නීතිඥ සහාය නීති ආධාර කොමිෂන් සභා දැන් අපරාධ අධිකරණවල නම් මහා අධිකරණයෙන් උඩට Tamanට නීතිඥ සහායක් ගන්න බැරි හැම කෙනෙක්ටම අධිකරණයේ මගින් නීතිඥයෙක් පත් කරන අපරාධකරුට පවා. දැන් ඕකත් තේරුම් ගන්න අපි කලින් දවසකත් කතා කරා සමහරු කියනවානේ මේ වගේ අපරාධකාරයෙක්ටත් නීතිඥවරු පෙනී සිටිනවද ඔය කළු කෝට් කාරයෝ තමයි මේ දැන් දේශබන්දුටත් බැන්නේ 50 දෙනෙක් කොළඹින් ඇවිල්ලා කියලා. අපි එදත් පෙන්වලා දීපු කාරණාව වෛද්‍යවරයෙක් සිද්ධියද අපි කිව්වේ. දැන් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥවරු 50ක් හෝ එක්කෙනෙක් හෝ පෙනී නොසිටියා නම් මේක මහාධිකරණයේ හමුවේ විභාග වෙන්න පටන් ගත්තම අපිට සිදු වෙනවා අපේ පොදු මුදලෙන් හොට නීතිඥයෙක් අනිවාර්යයෙන්. ඇත්තටම අපරාධයකට චෝදනාල අපි හිතමු ඇත්තටම දැන් අපි හිතන් ඉන්නේ අපරාධයක් කරා දඬුවමක් ලැබෙන්න ඕන කියලා කියමු. දැන් නමුත් සැකකාර අවදියේ දැන් එයා ලෝය කෙනෙක්වත් අල්ලන්නේ නැතුව රජයෙන් වියදම් කරනවා කියන්නේ අපේ බදු මුදලින් වියදම් කරලා පේන එකයි. හිතන්නකො සාමාන්‍යයෙන් ඔය හයි කෝට් පේන අපරාධ නඩු වලට ලෝය කෙනෙක් ගන්න ගාන. එතකොට අඩුම ගානේ ඒක හරි දඬුවම. ලෝය කෙනෙක් ඒ මුදල් හො වියදම් කිරීම. මං හිතන්නේ ලෝය කෙනෙක් පෙනී ඉන්න එක සමහර වෙලාවට ඒ වරද චෝදනාව ලැබපු කෙනාට ලැබෙන මූලිකම දඬුවම තමයි ලෝය කෙනෙක්ගේ 100ක. දැන් හරි දැන් දේශබන්දු ඇති මේ යෝෂිත රාජපක්ෂ හරි එයත් අධිකරණයේ ඉස්සරහට ආවොත් හැබැයි නීතිඥවරයෙක් එක්ක එන්න වෙන්නේ මහාධිකරණයෙන් උඩට යන නඩු විභාගයක් නම් රටම කෑ ගැහුවොත් මේ හොරු ඉන්න එපා එක නීතිඥයෙක්වත් පෙනී සිටින්න එපා මේ යෝෂිත වෙනුවෙන් කියලා අන්තිමට රටේ පුරවැසියන්ටම සිදු වෙනවා ඔවුන්ගේ බදු මුදලෙන් යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥවරයෙක් මේ අනියුක්ත කරන්න. හරි ඒක පැත්තක තියලා යෝෂිත රාජපක්ෂ උසාවියට කොහොම වෙතත් මේ ආයිත් පොලිසියට ආවනේ. ඔව් ඊයේ කොම්බඤ්ඤ විදියේ පොලිසියට ඇවිල්ලා ප්‍රකාශයක් ලබා දුන්නා ඩිලිෂාන් මේ පසුගිය දවස්වල යෝෂිත පුවත් මවන චරිතයක් බවට පත් වුණා අහපව් මේ නයිට් ක්ලබ් එකකදී වලියක් ගියා මුලින්ම දැන් මේ අර වීඩියෝ එකක් වයිරල් වුණානේ ඒක ආතල්ම කතාව ඒක. වීඩියෝ එකක් වයිරල් වුණා මේ නයිට් ක්ලබ් එකක් ඉස්සරහා පොඩි මුලින්ම ආගියුමන්ට් එකක් යනවා පස්සේ එතන වලියක් යනවා. ඔහොම සිද්ධියක් තිබුණා. මුලින් කියවුනේ ඊට පස්සේ මේ යෝෂිත රාජපක්ෂ ඔහුගේ බිරිඳත් එක්ක නයිට් ක්ලබ් ආවා. ඒ වෙලාවේ බහින් බස් වීමක් ඇති වුණා. ගුටිබට කුමාරුවක් දක්වා මේක දුරදිග ගියා. බවුන්සර්වරයෙක් ඒ කියන්නේ මේ නයිට් ක්ලබ් එකේ ආරක්ෂාවට හිටපු නිලධාරියෙක් තුවාල ලැබුවා කියලා. දැන් ඊයේ පුවත්පත් සමහර ඒවා වාර්තා කරලා තිබුණා මේ වලියට යෝෂිතගේ සම්බන්ධයක් නැහැ. කියලා ඊයේ වාර්තා කරලා තිබුණා. හැබැයි ඊයේ උදේම යෝෂිතයි ඔහුගේ බිරිඳයි ඇවිල්ලා කොම්පඤ්ඤ විදියේ පොලිසිය ප්‍රකාශයක් ලබා දෙන්න මේ සිද්ධිය සම්බන්ධයෙන්. එතනදී පොලිසිය අරන් තිබුණේ මේ CCTV වීඩියෝ එක. අරගෙන මේකේ ඉන්න කට්ටිය අඳුරනවද කියන කාරණාව විමසලා තිබුණා. එතකොට යෝෂිත එකේ හිටපු කීප දෙනෙක්ව අඳුරගෙන තිනවා. උන් මේ යෝෂිතගේ යාළුවෝ මගේ යාළුවෝ කියලා තිනවා මේ එයයි වයිෆුයි තනියම ආවේ මේගොල්ලෝ එතනට ඇවිල්ලා හිටියා. මේ වෙච්ච ගැටුමට මගේ සම්බන්ධයක් නැහැ කියන එක යෝෂිත් කියලා තිබුණා. ඒ කියන්නේ දැන් මුල් අවස්ථාවේ තමයි කියවුණා. කියන්නේ මුලින්ම කියවුණාට යෝෂිතයි බිරිඳයි කට්ටියක් ආවා. ඒගොල්ලෝ මේ බහින් බස් වීමක් ඇති කරගත්තා. ගුටිබට හොමාරුවක් දක්වා වැඩේ දුරදිග ගියා කියලා. ඊළඟ වාර්තාකරණයේදී කියවුණා ගැටුම ඇති වෙන්න කලින් කියන්නේ ගුටිබට හොමාරුව ඇති වෙන්න කලින් යෝෂිත සහ බිරිඳ එම ස්ථානෙන් බැහැරව ගියා. පොඩ්ඩක් මුලේ තිබිලා තියෙනවනේ. වැඩේ වත්තු දෙක නේද? නෑ වැඩේ පත්ේ CCTV දර්ශනෙත් තියෙන්නේ වැඩේ රණ්ඩුව පටන් ගන්නවා කියලා තේරෙනකොට ඒ දෙන්න යනවා. කොහොමුණත් තිබුණේ අර අතේ බඳින දෙන බෑන්ඩ් එක ක්ලබ් එකට. ඒකේ මේ මං කියවපු තැන් කීප එක මෙහෙම තිබුණා. කියන්නේ එක තැනක කියවුණා මේ වලියට මේ රණ්ඩුවට සම්බන්ධ එක්කෙනෙක් මේ බෑන්ඩ් එක දාගෙන හිටියේ නෑ ඒ නිසා ප්‍රශ්නය තුණා කියලා. තව තැනක තිබුණා යෝෂිතගේ බිරිඳ ප්‍රතික්ෂේප කළා කියලා බෑන්ඩ් එක දාගන්න එක. ඒ කොහොම හරි කමක් නෑ එතන රණ්ඩුව තමයි උනේ. දැන් අනිත් පැත්තෙන් දැන් හරි. දැන් ගැටුමක් ඇති වෙන බව හැඟුණාම දැනුණාම මේක ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදෙක යන බව හැඟුණාම දැනුණාම රටේ හිටපු ජනාධිපතිවරයාගේ පුතානේ නාවික හමුදාවේ නිලධාරියෙක්නේ. ඉතින් සවිඥානිකව එතනින් බැහැරව යාවම හරි ඒක හොඳයි. ඒක අපි අගය කරනවා. හැබැයි තවත් හොඳයි දැන් මේ හිටියේ අඳුරනායන. ඔව් යාළුවෝ පොලිසිය ඉස්සරහා කියලා තියෙනවනේ දන්න අඳුරනාය කියලා. ඒ ගැටුම ඇතිවීම වළක්වා ගන්න යම් මැදිහත් වීමක් කරන්න. පිස්සුද බං ඔය මෙහෙට වරේ. කලන මිත්‍රයෝ එහෙමයි නේ. ඒක අපාය සහායෝ කියෝනේ. ඔව් දාලා යන්නේ. යන්න දෙන්නේ. මේ අපාය සහායකයෙක් නොවි නේද? නේ එපා ගහ ගන්න එපා මේ බෙදරම කේස් දා ගන්න එපා කියලා නේ.
කොළු භාෂාවෙන් කතා කරලා වැඩේ සෙටල් කරන්නම් තව හොඳයි. එහෙම වුණා නම් මෙහෙම අපිට කතා කරන්න වෙන්නේ නැහැ. කොහොම හරි මේ සිද්ධිය උනේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මට මතක විදියට CCTV ෆුටේජ් වලින් අඳුරගෙන තිබුණා මේ ගැටුමට සම්බන්ධ කට්ටිය කවුද කියලා. මේ පහුගිය දවස් ටිකේ මේගොල්ලෝ අතුරුදන් වෙලා හිටියේ. රගර් ක්‍රීඩකයෝ කියලා වාර්තා වුණා මේ ගැටුමට සම්බන්ධ කට්ටිය. බාර වෙලා තිබුණා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශනයකට ඇවිල්ලා 3 දෙනෙක්. ඒ කියන්නේ එච්චර කාල අල්ලන් ඉන්න බැරි වෙලා. හැංගිලා ඉන්න බැරි වෙන්නේ. මොකද යෝෂිත තෙල ප්‍රකාශ ලබා දුන්නා අඳුනගත්තා මේ යාළුවෝ කියලා. ඒතර තවත් මේ අනිත් එක ඔෆෙන්ස් එකත් ඇත්තටම නිකන් කල්පනා කරොත් මයින් ඔෆෙන්ස් එකක් නේ වැටෙන්නේ. මේක පහර දීමත් ප්‍රයිවට් හොස්පිටල් එකක තමයි හොස්පිටලයිස් වෙලා තිබුණේ. ඉතින් චෝදනා ගොනු වෙනකොට ඒක මයින් ඔෆෙන්ස් එකක්. ඒ කියන්නේ පහර දීමක් නෑ ගොඩක් වෙලාවට සමත වෙන්න පුළුවන් දෙපාර්ශවයට. මොකද කවුරුවත් කැමති නෑනේ දිගින් දිගට නඩු වැදිලා යනවට. ඒ නිසා මේ තත්ත්වයන් ඔක්කොම බලලා බාර වෙන්නේ නැති. ඉතින් මේ සාමාන්‍ය ඒකත් අගය කරන්නේ රටේ පොලිස්පතිවරයා බාර නොවි හැංගිලා ඉන්නකොට. ඔව්. වැරදි පූර්වාදර්ශනයේදී රටේ නීති හදන තැන නියෝජනය කරපු අමාත්‍යදුරයක් ඔබවපු ප්‍රසන්න රණවීර තාම හැංගිලා ඉන්නකොට ඇවිල්ලා බාර වෙන්නේ. අනිත් පැත්තෙන් දැන් යෝෂිත මේ කරපු මෙතන මේ ලැබිලා තියෙන චෝදනාව සහ මේ ඇති වෙලා තියෙන කතාව ගත්තොත් දැන් මට සාමාන්‍යයෙන් හිතෙන දෙයක් තමයි මේවා සාමාන්‍ය සිදුවීම්නේ මේ වෙන්න පුළුවන් දේවල්. බහින් බස් වෙන ඒවා මේ කට්ටියක් එකතු වෙන ලාග පොඩි ගමක තියෙන මගුල් ගෙදරක පොඩි පාටි එකක් වුණත් හැමදාම ඉවරනේ පොඩි රණ්ඩුවකින් නේ. සාමාන්‍යයෙන් දැන් මේ ගෝරිය වලිය මෙහෙම සෝෂල් මීඩියා වල යන්නම හේතුව යෝෂිතනේ. නැත්තම් මේ වගේව ඕන තරම් වෙන්න පුළුවන් නයිට් ක්ලබ් එකක් නයිට් ක්ලබ් සහ මං කියන්නේ ගමක පොඩි වැඩක් කරන්න පොඩි උත්සවයක් කරන්න මේක යෝෂිත වීම වගේ මේගොල්ලොන්ගේ පෙර ඉතිහාසයත් මේකට සෑහෙන බලපානවා. අනිවාර්යයෙන්ම. මේක ගොඩාක් කමෙන්ට් සෙක්ෂන් එක බැලුවම කියන්නේ තාමත් බලය තමයි. හිතන්නකො බලේ හිටියනම් කොහොමද? හිතන්නකො බලේ තියෙන කාලේ කොහොම රඟන්නේ නැද්ද? ඉතින් එතකොට අර තමන්ගේ පෙර ඉතිහාසය සමහර වෙලාවට හේතු වෙනවා. අනිත් පැත්තෙන් මං දැක්ක නාමල් රාජපක්ෂ මේකට ගොඩක් තැන්වලදී වොයිස් කට් දීලා කිව්වේ දැන් මෙතන උනත් මොකක් හරි වුණොත් කියන්නේ නාමල් හිටපු තැන. ඒ නිසා අපේ මල්ලි මේ එයාගේ යාළුවෙගේ පාටි එකකට ගිහිල්ලා වෙන කාගේ හරි මොකක් කරුණත් යන්නේ යාළගේ නම. ඒකෙදි ඒක ඇත්තටම මම හිතන්නේ නිදහසට කරුණක්වත් එහෙම දෙයක් නෙමෙයි. නෑ ඒක මෙහෙමනේ. හේතුව සමහර වෘත්තීය බැඳීම් හිතන්නකෝ. දැන් චිරානෝයි මමයි නාමිනී අද මෙහෙම කතා කරලා බස් එකේ යද්දි නේ නිකමට හරි අපේ අතේ සල්ලි තිබ්බේ නෑ කියමුකෝ. දැන් අර ඒ දවස්වල කියනවා හාව යනවා කියලා නේ. හාවට යනවා ඉබ්බට යනවා කතා කරනකොට ටිකට් එක ගන්නේ නැතුව ගිහිල්ලා අහු වුණොත් ඒක ටිකක් වෙන කෙනෙක් අහු වුණා වගේ නෙමෙයිනේ. ඊට වඩා වෙනස් එක. නේ කෝච්චිය ටිකට් එක නැතුව ගිහිල්ලා චිරාන් හරි ඩිල්ෂාන් හරි අහු වුණොත් ඒක ප්‍රවෘත්තියක්නේ. ඒක එහෙම තමයිනේ. නෑ අනිත් පැත්තෙන් දැන් අපි දන්නවනේ දේශපාලඥයන් සහ ඒගොල්ලෝ රටේ ජනාධිපතිවරයාගේ පුතුන්ව සිටින කාලේ ඒගොල්ලොන්ට කොයිතරම් වරප්‍රසාදත් ලැබෙනවද කියලා. මං කියන්නේ මේ නිලලත් වරප්‍රසාදනේ මේ තැනකට ගියාම හැමෝම නැගිටලා ඉඩ කඩ දෙන එක, ප්‍රොසීජර්ස් අනුගමනය කරන්නේ නැතුව හැමදේම ලැබෙන එක, ඒ සමාජයෙන් එන පිළිගැනීම, ඒ හැමදේම බාර ගන්න හොඳ නම් මං කියන්නේ අනිත් පැත්තට තමන් ප්‍රසිද්ධ පුද්ගලයන්, ජනප්‍රිය පුද්ගලයන්, දේශපාලනීකරණය වූ පුද්ගලයන් වුණාම අනිත් පැත්තෙන් චූටි වැරද්දක් කරාම එන චෝදනාව සමාජයෙන් එන අපවාද අවලාද ඒවා බාර ගන්න ඕනේ. ඔව්. ගෙනියවි මහතකුත් දීලා තිබ්බනේ. එපන් මහතක් දීලා තිබ්බා. ඔව්. එහෙම දීලා තියෙනකොට නේ ඒකට සත්භාවියෝ විශ්වාස කරනවානේ මෙයා විනයවත්. මෙයා ගරු කටයුතුයි. ඉතින් ඒ විනය පෙන්න ඕනේ. ඒකයි මං කිව්වේ. අර ගැටුමක් ඇති වෙනවා. දැන් දෙගොල්ලෝ ගහ ගන්නවා කියලා පේනකොට දැනෙනකොට හැඟෙනකොට එතනින් ගිය එකම නෙමෙයි. යන්න කලින් ගැටුම වීම වළක්වලා ගියා නම් තමයි වඩාත් හොඳ. හැබැයි එහෙම යන්න සමහර විට හේතු වෙන්නේ නැත්තේ බලය නැතිවීම වෙන්නත් පුළුවන්. බලය තිබුණා නම් තව වැඩේ දුරට යනවා එහෙනම්. ඔව්. කොහොමද යෝෂිත කල්පනා කරන්න දියකෝ දැන්. දේශීය ආච්චිගේ මැණික් මල්ල සම්බන්ධිනොත් ගෑවිලා ඉන්නවා. ජොයින්ට් account එක සම්බන්ධිනොත් උසාවි නඩුවක් කරනවා. මේ අල්ලපනල්ලේ තවත් එකක් මොකටද නේ? දැන් යාළුවා අයියලත් ගෑවිලා, මල්ලි ගෑවිලා, තාත්තා ගෑවිලා, බාප්පලා ගෑවිලා, පවුලම ඒ ප්‍රශ්න මගේ ප්‍රශ්නේ නෑ. තමන්ට ආරක්ෂා වෙන ක්‍රමයකුත් නෑනේ. ඇත්තට බලය නැති වෙලාවක තමන්ට නඩුවක් වැටුනොත් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේක විසඳ ගන්න වෙන විදියක් නෑනේ. හොඳම දේ ඉතින් මග ඇරලා යන එක තමයි. ඒක මම හිතන්නේ හරිම ස්ට්‍රැටජිකල් යෝෂිතේ ගියපු විදිය. යාළුවෝ කියලා ඔක බේරන්න හිටියනම් මේ දිල්ෂාන්ලා කියලා මේ උපදේශ නෑ විදිය දැන් අපි ඒකෙන් අල්ල ගන්නවා. ඕනෙන් අල්ල ගන්නවා ඉතින්. හැබැයි දිල්ෂාන්ට ඉතින් මේ කවුද යෝෂිතටත් ඒක එක්ස්කියුස් එක විදියට යාළුවන්ට කියන්න පුළුවන්. මචං මං ගියේ වෙන්නේ මේ හේතුවයි කියලා. මොකද දැන් යාළුවෝ තරහ වෙනවනේ.
ඒක තමයි මම කියන්නේ එක එක්කෙනා එක විදිහට කියව ගන්න. දැන් බයියෝ එකතු වෙලා මේ ගැන කතා කරොත් මේ ඇන්ගල් එකෙන් නෙමෙයි වෙන විදිහකට. මේක ඉතාමත් කොල්ලෝ ඉරාජේ මිලින්දයි මේක තමයි වෙන විදිහකට. නෑ ඉතින් ඒක ඒගොල්ලෝගේ අයිතිය. හරි ටොයියෝ මේ ගැන කතා කරන්නේ තවත් විදිහකට. ඒක ඒගොල්ලෝගේ අයිතිය. අපි ඉතින් මේ මැද තැනක ඉඳන් හැමෝම කියන ඒවා පොඩ්ඩක් එහෙට මෙහෙට කරකවන්න උත්සාහ කරනවා. ඒ අපේ අයිතිය. හරි ඊට පස්සේ මොකද කරන්න අපි? අර මේ ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව ගැන මේ ටියුෂන් දෙන්න ආපු කට්ටිය ඉන්නවනේ ඩිල්ෂාන් නේ. පොය දෙකෙන් පාතාලේ ඉවර කරන්න පුළුවන් මේ මොනවද පාතාලේ වගේ එහෙම කතා කිව්ව කට්ටිය හිටියා. හැබැයි රට පුරා පහුගිය කාල සීමාව ගත්තම මට මතක විදිහට මේ වසරේ ගෙවිච්ච මුල් මාස 3ක මේ මාර්තු මේ දක්වා 3 ඉවර නැහැ. මේ දක්වා කාලය තුල වෙඩිතැබීම් 27ක් මට මතක විදිහට මගේ මතකේ හරිනම් මේ 27න් වෙඩිතැබීම් වෙලා තියෙනවා 22ක් මරණ තියෙනවා 13ක් තුවාල නේ. හරි. ඔන්න ඔහොම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒතකොට මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්ද මේ තැන් තැන් වල වන වෙඩිතැබීම්? නෑ මේක දැන් ගොඩක් අය කියනවා ජාතික ආරක්ෂාව නෙමෙයි ඔක මහජන ආරක්ෂාවලද ප්‍රශ්නයක් කියලා. මට තේරෙන්නේ නැහැ හැබැයි ඒ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව අතර ඉරගසා වෙන් කරන්නේ කොතනද කියලා. ජාතිය නිර්මාණ වෙන්නේ මහජනතාවගෙන්. මහජනතාව නැති ජාතියක් කොහෙද තියෙන්නේ? ඔව් කොහොම හරි මේක මේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමෙයිද? මේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් ආරක්ෂක නියෝජ්‍ය මාත්‍ය අරුණ ජයසේකර මහත්මයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමක් කළා. උත්තරය අහන්න පුළුවන්. ජනතාවගේ ආරක්ෂාව අපි සාතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔබලට දැක ගන්න පුළුවන් පසුගිය කාලේ කොහොමද මේ වැඩ කටයුතු අපි කරේ කියලා විශේෂයෙන්ම පොලිසිය මූලික වෙලා මහජන ආරක්ෂා අමාත්‍යාංශයේ සීළු වැඩ කටයුතු ඉතාමත් සාර්ථක කරගෙන යනවා. ඒ වගේම නීතිමය පියවර ඔවුන්ට විරුද්ධව කටයුතු කරගෙන යනවා. ඉතින් අපි මුළු ලංකාවේම මහජන ආරක්ෂාව දැනට තහවුරු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන්. එමතුමා දැන් මේ තැනින් තැන වෙඩි තීම් වෙනවා. දැන් දකුණේ පාතාලේ නැවතත් ඇවිල්ලා තියෙනවා. දැන් මේව මඩපවත්තන්න ක්‍රියාමාර්ගයක් නැද්ද? නැවත ඒමක් නෙමෙයි. ඒ පාතාල කල්ලිවල මේ ඝට්ටනයක් යන්නේ. නමුත් ඒකෙන් මේ මහා ජාතික ආරක්ෂාවට මහා බලපෑමක් නෑ. අපේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඒ ගැන ඉතාමත් විශේෂයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. දැන් ඔබතුමාලා කිව්වේ ආරක්ෂාව නම් මේ පුටුවේ ඉඳලා තමයි අපි මේව කරන්නේ කියලා. ආරක්ෂාව සම්පූර්ණම තරම මේ කියලා. ඒ වුණාට විපක්ෂ નાයකයෝ කියනවා දැන් පාරේවත් බැහැලා යන්න බෑ කියලා. ඒක නම් එතුමාගෙන් තමයි අහන්න ඕනේ. මම කිව්වේ දැන් ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කරලානේ තියෙන්නේ. ඒ සම්බන්ධව ඔහුගෙන් විමර්ශනයක් කරා නම් ඔහු පැහැදිලි කරලා දෙයි. ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කරලා තියෙන්නේ කියලා තමයි එතුමාගේ පැහැදිලි කිරීමෙන් කියවෙන්නේ. හැබැයි තන තනපත් වෙන වෙඩි සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද ඔය නිකුත් වෙන කිසිම උණ්ඩයක් දන්නේ නැහැ ගිහින් වදින්න ඕනේ කොහෙද කියලා. ඩිල්ෂාන් නාමිනේ මෙතුමා මේක කොයි විදිහට කියව ගත්තත් ඔබට මතක ඇති මේ පසුගිය මීට දින කීපයකට කලින් ජනාධිපතිවරයා කැඳෙව්වා කොළඹ භාරව ඉන්න ප්‍රධාන බස් පළාත ඒ වගේම දකුණු පළාත භාර ප්‍රධාන පොලිස් නායකයන් ගෙන්නුවා. ගෙන්නලා මාධ්‍ය වාර්තා කළා තරයේ අවවාද කරලා තිබුණා මේ සිදුවීම් ආයි වෙන්න බෑ කියලා. තමන්ගේ ප්‍රදේශවල වෙඩි තැබීම් වෙන්න බෑ. තමන්ගේ ප්‍රදේශවල කියලා. ඔව් ඒ කියන්නේ ඒක මාධ්‍ය වාර්තා කළා. ඒතකොට එහෙම අර කියලා ජනාධිපතිවරයා තේරුම්ගෙන තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරයා තේරුම් ගන්නව ඩිල්ෂාන් ජාතික ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව හෝ කොතන හෝ අවුලක් තියෙනවා කියලා. ඒ කියන්නේ වෙඩිපත්තු වෙනවා කියලා. හැබැයි ඒක තේරෙන්නේ නැද්ද ආරක්ෂක නියෝජ්‍යමත්තුමා? දැන් ඒක තේරුණු ජනාධිපතිවරයා පොලිස් ප්‍රධානීන් කැඳවලා උපදෙස් දෙනවා. තමන්ගේ ප්‍රදේශ වල වෙඩි තැබීම් සිදු වෙන්න බෑ කියලා. ඔය නාමිනී කිව්වා වගේ දවසයි හෝ දෙකයි ගියේ දෙවුන්දර වෙඩිපත්තු වුණා. හරි. ඉතින් එතන අවුලක් තියෙනවා. ඔව් මේ ගැටෙන්නේ කල්ලි. හරි. ඒ කවුරු හරි එහෙම කියනවා නම් ඒක හරි. කල්ලි තමයි මේ ගැටෙන්නේ. නැතු මේ සාමාන්‍ය මිනිස්සුන්ට ටාගට් කරලා නෙවෙයි මේ යම් පාතාල වලට අපරාධ වලට සම්බන්ධ වෙලාම හිටපු එකිනෙකට තරහ බොහෝ විට මත්කුඩු ජාවාරමේ ආධිපත්‍ය දරන්න ආධිපත්‍ය දිනා ගන්න තියෙන ආධිපත්‍ය රැක ගන්න එහෙම නැත්නම් ගිනියවි සම්බන්ධයෙන් තියෙන ආධිපත්‍ය රැක ගන්න ආධිපත්‍ය දිනා ගන්න තමයි මේ ගැටුම් සිදු වෙන්නේ. එහෙම නැත්නම් කලින් වෙච්ච අපරාධයකට පලිය ගන්න එහෙම තමයි. කල්ලි තමයි ගැටෙන්නේ. හැබැයි කල්ලි ගැටුණට එක කල්ලියක ගිනියවියෙන් නිකුත් වෙන උණ්ඩේ අර මම
කලින් කිව්වා වගේ. ඒ උණ්ඩේ දන්නේ නැහනේ ගිහින් වදින්න ඕනේ කොහෙද කියලා. අනිත් එක දිල්ෂාන් ඊට එහා තව ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මමත් ඇත්තටම කැමති නැහැ මේ ජාතික ආරක්ෂාව කියන වචනේ මෙතෙන්ට සම්බන්ධ කරගන්න. හේතුව ජාතික ආරක්ෂාව කියන්නේ ඉතාමත් අපේ රටේ අවභාවිතා වෙච්ච වචනයක්නේ. ජාතික ආරක්ෂාව කියන වචනේ අරන් ආණ්ඩු මාරු කරගන්න මේ කරපු ඉතාමත් නින්දිත වැඩ නින්දිත ඉතිහාසයක් තියෙන අපි වගේ රටක් ජාතික ආරක්ෂාව කියන වචනේ කටින් පිට කරද්දිත් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ කොහොමද මේ සිද්ධ වෙන ඝාතන ජාතික ආරක්ෂාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඩිල්ෂාන් කලින් කිව්වා වගේ. එකක් තමයි දැන් අපි හිතමු මේක පාතාලයට සම්බන්ධ පුද්ගලයන් අතර තමයි මේ වෙඩි තබා ගැනීම වෙන්නේ කියලා. හිතන්නකෝ දැන් ඒගොල්ලෝ කොහොමත් මේ අත්අඩංගුවට ගන්න නියමිතව තියන අය. එතකොට මේ එක්කෙනෙක් මැරෙනකොට නැති වෙන සාක්ෂි ප්‍රමාණය අනෙක් කාරණාවලට අදාළව සහ අපිටම අපේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳ අපි මත්ද්‍රව්‍ය නැති කිරීම සම්බන්ධයෙන් හෝ වෙනත් අපරාධ අල්ලා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හොයන සාක්ෂිකාරයන් මැරිලා යන්න පුළුවන්. සැකකරුවන් මැරිලා යන්න පුළුවන්. එතකොට මුළුමනින්ම අපරාධ වැළලීලා යනවා මේවා හින්දා. කවදාවත් ඒවට යුක්තිය ඉෂ්ට කරන්න වෙන්නේ නැහැ. එහිම තමයි මේව අවසානයේ රටේ ජාතික ආරක්ෂාවට උනත් සම්බන්ධ වෙන්නේ. අනිත් පැත්තෙන් දැන් ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන හිතන්නකෝ. මේ වෙඩිතැබීම සිදු වෙන්නේ අධිකරණයක් ඇතුලේ. හරි කෝට් රූම් එකක. ඒතකොට කෝට් රූම් එකක් ඇතුලේ වෙඩිපත් වෙනවා නම් ඒ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටින් එළියේ ඉන්න අය කොහොමද කියවගන්නේ? කියන්නේ අධිකරණයක ආරක්ෂාව තහවුරු කරන්න බැයි නම් වෙනත් ස්ථාන පිළිබඳ කුමන කතාවද? දෙවුන්දර ජනප්‍රිය වෙන්නේම දේවාලයේ මේ මහපෙරහැර හින්දානේ. ඒතකොට දෙවුන්දර දේවාල ඉස්සරහනේ මේ වෙඩිතැබීම සිද්ධ වෙන්නේ. අනක දෙනෝ 1000ක් යන්නේ නැතන. ඔව්. දැන් කාලයකට මිනිසුන්ට යන්නත් බයයිනේ. ඔව්. ඉතින් අන්න එතනදී තමයි මේක ජාතික ආරක්ෂාව පිළිබඳ කන්සර්න් එකක් වෙන්නේ. ඒ නිසා මේවා වළක්වා ගත යුතුව තියෙනවා. මම දැක්ක මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා කියලා තිබුණා STF බුද්ධ්‍යාංශ වහාම තරකල යුතුයි. තරකල යුතුයි මේ කියන්නේ මේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලා තුමගේ අවධාරණය කියලා කියන්නේ. ඒකේ පේන්නේම චිරාන් දෙයක් වුණාට පස්සේ විමර්ශන කිරීම හරි ඒක විය යුතුයි. ඒක කළ යුතුයි. ඒක විතරක් නෙමෙයි. ඔව්. කලින් යම් තොරතුරු ලැබිලා දේවල් වළක්වා ගැනීම සඳහා පියවර ගැනීම තමයි අවශ්‍ය. ඩිල්ෂන් ආණ්ඩුව මේ කාරණා ගැන ඇහුවම පුද්ගලික වැවුවමත් කියන කාරණාව තමයි මේ කලින් වගේ නෙමෙයි වෙච්ච සිද්ධි ගැන අපි මේ කට්ටිය අල්ලලා තියෙනවා විමර්ශන ක්‍රියාත්මක කරලා තියෙනවා ආයුධ හොයාගෙන තියෙනවා. ඔව් ඒක හරි. ඒක අගය කළ යුතුයි. ඒක හොඳයි. ඒක විය යුතුයි. දෙයක් උනාට පස්සේ විමර්ශන කඩිනම් කරලා කට්ටිය අල්ලගන්න එක හරි. හැබැයි ඒ සිදුවීම වළක්වා ගන්න මොනවද කරලා තියෙන්නේ? බුද්ධි තොරතුරු වලට මොනවද කරලා තියෙන්නේ? ඒවට බුද්ධි තොරතුරු ලැබුණාද? ලැබුණා නම් ඒ බුද්ධි තොරතුරු පිළිබඳ ප්‍රමාණවත් විශ්ලේෂණයක් වුණාද? සහ පියවර ගැනුණාද? ඒවා ප්‍රශ්නාර්ථයක් නේ. ඒවා විසඳාගත යුතුව තියෙනවා. අර එසේ තිබෙන්නේ තව මේ පේපර් ආටිකල් එකක් තිබුණා මේ මොනරා පුවත්පත අද වාර්තා කරලා තිබුණා. මේ වාර්තාව මොනරා පළ කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කර්නල් නලින් හේලත් උපුටා දක්වමින් මේ හමුදාවෙන් පැන ගිය නිදැල්ලේ සිටින 6256 අතරින් වැඩි පිරිස කුලී ඝාතකයන්. අපි මේ කුලී ඝාතකයන් සම්බන්ධයෙන් අපි අනාවරණය කිරීම කළා. බැලුම්ගල අවස්ථා ගණනාවකදී අපි ගවේෂණ තොරතුරුත් එක්ක සාක්ෂිත් එක්ක ඉදිරිපත් කළා. මේ වෙඩිපත් වෙන්න කලින් අපි පෙන්වා දුන්නා. කලින් තිබුණ ට්‍රෙන්ඩ් එකක් හමුදාවන්ගෙන් විශ්‍රාම ගිය හෝ හමුදාවන්ගෙන් නීති විරෝධීව පලා අය පාතාල කල්ලි කණ්ඩායම් විසින් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ඔවුන්ගේ ඝාතන හෝ වෙනත් අපරාධ සඳහා කුලී පදනම මත කොන්ත්‍රාත් පදනම මත යොදවා ගන්නවා. දැන් මේක තවත් එහාට ගිහිල්ලා මේ විශ්‍රාම ගිය අය පැන ගිය අය විතරක් නෙමෙයි. සක්‍රීය සේවයේ ඉන්න හමුදා සමාජිකයන් පවා ඇතැම් විට මේ සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් වල කුලිය කොන්ත්‍රාත් එක මත වෙඩි තැබීම් සිදු කරන අපරාධ සිදු කරන ට්‍රෙන්ඩ් එකක් හැදෙමින් තියෙනවා කියලා අපි පෙන්වා දුන්නා. දැන් ඒක නිල වශයෙන් පිළිගනු ලැබ තිබෙනවා. මේ මෙතන කියන්නේ හමුදාවෙන් පැන නිදැල්ලේ සිටින 6256 අතරින් වැඩි පිරිස කුලී ඝාතකයෝ. වැඩි ඉල්ලුමක් තියෙන බවත් සඳහන් වෙනවා. කියන්නේ මේ හොඳට ට්‍රේන් වෙලා ඒක සාධාරණයි. දැන් වෙඩි තැබීමක් නම් සිදු කළ යුත්තේ. හරි. එතකොට කවදාවත් තුවක්කුව අතින් අල්ලලා නැති කෙනෙක්ට ඒ කොන්ත්‍රාත් එක දෙනවට වඩා නේ. එතකොට යාට කොන්ත්‍රාත් එකක් දීලා තුවක්කුවක් දීලා ඒක වෙඩි තියෙන විදිහත් පුරුදු කරලා කතන්දර ගොඩක් වෙලාට වටේ පිටේ කාටවත් වැදෙන්නේ නැතුව අදාළ පුද්ගලයාට විතරක්ම ඉලක්කයටමනේ මේක සිද්ධ වෙන්නේ. පුහුණු ලත් කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහා එයාට ඉතින් වැඩි ඉල්ලුමක් තියෙනවා තමයි නේ. ඒක හරිය සාමාන්‍ය හරිය පහසුවෙන් තේරුම් ගත හැකි දෙයක්. දැන් මෑත කාලේ වෙඩි තැබීම් ගන්නකො ක්ලබ් වසන්ත ඝාතනය. නිකන් හිතන්නකො සිදුවෙච්ච ක්‍රමය. ඊළඟට බෙලියච්ච පංචමුද්දල ඝාතනය ඩබල් ටැප් ක්‍රමය තමයි එතන පාවිච්චි වුනේ. ඊළඟට මෙතන මේ කලිනුත් කිව්ව ගණේමුල්ලේ සංජීව ඝාතනය කෝට් රූම් එක ඇතුලේ සිදුවෙච්ච එක. මේ හැම එකකම හිතන්නකො දැන්
ඒ පුහුණුව ලත් කෙනෙක් යොදාගත්තට පස්සේ වැඩේ හරි ලේසි. ඉගැනේ දන්නවා වෙඩි තියන ඩිලිෂන් මේ තුවාල්ලා ගෙදරන්න නෙමෙයිනි. ඒ වන් ෂොට් වැඩ ඉවර කරන්න. ඒතර අත්දැකීමක් තියෙනවා හරි යුද හමුදාවෙන් පලාපු කෙනෙක් නම් ඔහුට ඉලක්කය හොඳට හුරුයි තුවක්කුව හොඳට හුරුයි වැඩේ ගාන්ට කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ගණිමුල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන වෙඩික්කරු ලෙස දැන් අත්අඩංගුවට අරන් ඉන්නේ කමාන්ඩෝ සමාජිකයෙක් හිටපු කෙනෙක්නේ. ඔව්. දැන් ඕකේ නම හඳුනන්නේ කමාන්ඩෝ සලින්ත කියලා. ඔව්. ඝාතනය සිද්ධ වෙලා ඊටාම කෙටි කාලයක් ඇතුළත මේ බැලුම්ගල චාමිකට කෝල් එකක් ආවනේ සලින්ත කතා වැඩේ කරානේ. කළා කියලා. ඔව්. ඊට පස්සේ ආයෙත් සලින්තත් එක්ක දුරකථන සංවාදයක් ඇති කරගන්නත් පුළුවන් වුණානේ. ඔව්. ඒකත් දැන් අපි සම්පූර්ණ එක YouTube වල අප්ලෝඩ් කරලා තියෙනවා. එතනදිත් කමාන්ඩෝ සලින්ත කියන කෑල්ලක් තියෙනවා. මගේ ළඟ තව 18ක් ඉන්නවා. කමාන්ඩෝ එකෙන් පැනලා ආපු අය. හරි. කමාන්ඩෝ පුහුණුවලත් 18ක් මගේ ළඟ ඉන්නවා. මේක ලේසි නෑ. මේ පිළිබඳ විමර්ශන කරන්න. මේක ඇත්තද? ඇත්තනම් ඒ කවුද? ඒ අය කොහෙද? ඒක හොයන්න ඕනේද? ඒවයි මේවා එකකට එකක් ගැලපෙනවනේ. ඔව්. නේ. අර කුඩු සලින්දු ඝාතනය සඳහා තව ඔය කමාන්ඩෝ සලින්තගේ කමාන්ඩෝ බලකායේ කෙනෙක්ම නේපාලට යවන්න සැලසුම් කරලා තිබුණා. ඒක ව්‍යර්ථ වුණා. අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණා. හැබැයි ඉතින් මේ පේන කාරණා එකකට එකක් ගැලපෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කර්නල් නලින් හේරත් උපුටා දක්වන මොනරා වාර්තාවේ වැඩිදුරටත් කියනවා 1940ක් දැනටමත් අත්අඩංගුවේ. කියන්නේ මේ 6256න් 1940 ආණ්ඩුව පටන් ගත්තනේ ඩිලිෂන් මේ පැනලා ගියව අල්ලන්න. ඒ අර්ථය තමයි ඔය පිළිස. දැන් අඩුව දකින්නව නෙමෙයි. අඩුව දකින්නව නෙමෙයි. ඒ කියන්නේ වතුර කෝප්පේ තියලා මේ වතුර කෝප්පේ ගැන කියන්න කිව්වම භාගයක් හිස් කියලා කියන්නත් පුළුවන්, භාගයක් පිරিলা කියලා කියන්නත් පුළුවන්. ඒක හරි. හැබැයි 1940ක් දැනටමත් අත්අඩංගුවේ කියන එකේ අනිත් පැත්ත මේක වටායලා ගත්තොත් 2000යි කියලා 4256ක් තාම එළියේ. හරි. එතකොට එතන බරපතල අවධානමක් තියෙනවා. මේ අත්අඩංගුවට ගත්ත ඔය අතරින් වැඩිම පිරිසක් යුද හමුදාවෙන් පලා ගියායි කියලා තමයි කියවෙන්නේ. 1710ක් ගුවන් හමුදාවෙන් සහ නාවික හමුදාවෙන් පලා ගිය පිරිසුත් මේ අතර ඉන්නවා. ඉතින් මේ අය තවදුරටත් හඳුනාගත යුතුව තිබෙනවා සහ මේ අය අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ මේ දැන් නීත්‍යානුකූල ක්‍රමවේද යටතේ එළියට දාන එක විතරක් නෙමෙයි. නාමිනීනේ. මේගොල්ලන් යුද පුහුණුවලත් අයනේ. කියන්නේ තුවක්කුව පාවිච්චි කරන්න විතරක් නෙමෙයි පුහුණු වෙලා තියෙන්නේ. තුවක්කුව පාවිච්චි කිරීම සඳහා ඔවුන්ගේ මනස පුහුණු කරනු ලැබ තිබෙනවා. එතකොට ඒ වෝම් අප් එක වෝම් ඩවුන් කරන්න ඕනේ. ඒ සඳහා පුනරුත්ථාපන කාර්යයක් අවශ්‍යයි. එහෙම එකක ගියොත් තමයි මේ අවදානම අපිට බලක්වා ගන්න පුළුවන් වෙන්නේ. හරියන්නේ නේද? අද එච්චරයි. අද කතා කරා. ඉතින් අපි ආයිත් හම්බ වෙමු. නාමිනී ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. අපි ආයි හම්බෙමු. හරි ජය වේවා.